ගොඩක් කතා වුණා මුස්ලිම් නර්ස්ලට තමන්ගේ මේ වෘතිය කරනකොට තමන්ගේ ආගමට අදාළව ඇඳුම් අඳින්න දෙන්න ඕන කියලා පොඩි කතාවක් වුණා. ඉතින් අපි කල්පනා කළා මේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝම ඉන්න රටක මේ මුස්ලිම් කට්ටිය විතරක් තමන්ගේ ආගම ගැන කරලා සිංහල අපි නැත්තේ මොකද කියලා. සිංහල බෞද්ධ අපි නැත්තේ මොකද්ද කියලා. ඒක ෆෝම් වෙනවනේ මේ වෙනකොට ෆෝම් වෙලා තියෙන්න ඕනේ. වෙලා තියෙන්න ඕනේ. හරි. වෙන්න බෑනේ මචං උන්ට එහෙම. මොකද දන්නවද? ඒකට අදාළ වෙන පොඩි රැප් එකක් කරනවා. අපි මේ කතාව පටන් ගන්න ප්‍රස්තුතියට ඒ රැප් එක පොඩ්ඩක් ප්ලේ කරලා එතනින්ම පටන් ගමු. ඕකේ මචං පෞගේ දවස් ටිකේ මේ සමාජ මාධ්‍යවල පට්ට විදිහට වෛරල් වුණා. ඒ දවස්වල මම දන්නේ මම ඉස්කෝලේ කාලේ පොඩි කාලේ මේ තේරෙන වයසේදී ඔය මේ ගල්ගමේ ඥානදීප කියලා යා ස්වාමීන් වහන්සේ හරි කෙසඟ තිරුලක් කියන බණෙම රහට කියනවායි නෑ සිල් ගැට සට කාලේ දවස්වල අම්මා සාදු කියාගෙන ඉන්නේ ආම්දුරුන්ට. තෝමනන්ද මම මේ කල්පනා කරලා පහුගිය දවස් ටිකේ මම දැක්කා මේ කැලුම් අමරසිංහ කියලා සමාජ ජාල ක්‍රියාකාරකයෙක්. මම හිතන්නේ පොර ජනතා මුක්තියට සම්බන්ධ වෙච්ච අරගලේ ජනතා පක්ෂ මොකක් කරේ මේකද? ඔව් සක්‍රීය දායකත්වයක් සැපයුවා. සහ මේ මතකද මේ රූපවාහිනිය අල්ලන කාලේ ඒ වෙලාවේ ගිය චරිතය. සාමාන්‍යයෙන් මේ මිනිස්සයා මචං මේ එහෙම මේ විද්‍යාවක් නැතුව කතා කරන කෙනෙක් නෙමෙයි. එයා මොනවාරි කතා කරන පොයින්ට් එකක් තියෙනවා සාමාන්‍යයෙන්. කැලුම මචං CID කියලා තිබ්බා. ඒ නිවුස් එනවා නම් යකෝ මේ ගමේ ඥානදීපට අර සිල් ගැට ගැහුණු ආම්දුරුව ගැන කියන්න කියලා තියෙන්නේ. මම බැලුවා ආයි රිපීට් කරලා බැලුවා මචං. මිස්ටර් ගලිගමේ ඥානදීපද වැරදිලාවද්ද කියලා අපිටනේ. නැත්තම් මේ සිරාවට මේ සිවුර දරන් ඉන්නවා කියලා පෙන්නන ඊට අපි ඒ දවස්වල බැඳපු තාමත් හරියට ඉන්නවා නම් වඳින්න හිතෙන ගලිගමේ ඥානදීපද කියලා. ඊළ බලද්දි මේ ඒ චෝදනා හැම මචං අට්ට පතල චෝදනා ටිකක් කරේ. මම හිතන්නේ මම දෙක ඇහුවා. ඔව් මේ කිව්වට පස්සේ උඹ ස්ටඩි කරලා පොඩක්. ඔව් ඒ කියන්නේ දැන් ඔය ගලිගමුවේ හාමුදුරුව කිව්වට පස්සේ අපේ අම්මලා ආච්චි අම්මලා හෙන ලව්වේකින් හිටියේ සාදුවරක් කියනවා සාදු දැන් බනටත් වඩින්න 20ක් ගන්නවා සාදු කියලා තමයි කියන්න වෙන්නේ. ඕ මේ හාමුදුරුවන්ගේ තියෙනවා මේ පොඩි කම්පැනියක් කිව්වොත් හරිය. ඒ කියන්නේ කම්පැනියක් ඒක. මමත් ගිහිල්ලා තියෙන එයාගේ පෞද්ගලික කම්පැනියක්. පොරණ ප්‍රදේශයේ දික්කෙඹුර තියෙන්නේ කම්පැනිය. මේ ඒක හොඳ වැඩේ කියන්නේ සීල සුවාර්ණ භික්ෂුවාරාමය කියලා එකකුයි බක්කුලම හසය කියලකුයි තියෙන්නේ. දෙක හොම තියෙනවා. පිටිපස්සේ හාමුදුරුවන්ගේ කුටිය තියෙනවා අවසරලත් අයට පමණක් ඇතුල්වීම කියලා ගහලා තියෙනවා. ඇතුළට යන්න පුළුවන් හාමුදුරුව දන්න කටිය විතර. හරි ඒකත් ඕකේ කියමුකෝ එයාට ඕන කට්ටිය යන්න කියමුකෝ. හැබැයි මේ අනේ හාමුදුරුවනේ මේක තියාගන්න කියලා අපේ අම්මල දෙන සල්ලි වලින් ඕස්ට්‍රේලියාව ගෙවල් ගන්න එක නම් අවුල්නේ. ඒක ඇත්තටම නේදයි. ඉගැනි වත්කම් රැස් කිරීම දේපල විකිනීම ඊට පස්සේ තියෙනවා මේ මුදල් විශුද්ධි කරන පනත යටතෙත් මුදල් විශුද්ධි කරන මේ බණ කියන්න ආපු කියන්න අත්හරන්න කියනේ බං. අපිට අත්තරන්න කියන එයාල රැස් කරනවා රැස් කිරිල්ලක් අම්මට සිදිවෙන්නට සිරිවෙන්නව. ඉගැන්නේ එලිකොප්ටරේ ගෙනියන්නත් බැරි තරම් රැස් කරල දෙන්නේ. ඕගේ මචන් අර මට මේ මේ මං හෙව්ව මචන් අපි සාමානෙන් මාධ්‍යවිදෙන්ට කාරන කවරුකව පිළිගන්න බෑන බෑ ඒක මේ ද හෙවද්දි අර කාටිකල්ලයක් කියලා පිළිගන්නත් බයිට පස හාමුදුරුවන්ට ගහන්නෙන් එපා බෞද් සිංහල බෞද්ධ බුදු අම්මේ සාදු කියාගෙන ඉන්න අපි මචන් ඇකන් මේ නිර්මල බුදු දහම් මචන් අපේ ලංකාව තුළ පැවත් වෙනවන්නං ඕ හරි අපි අපේ දේවල් හරිදේ හරි විදිර දකින්නත් ඕන වැරිදේ විවේචනය කරන්නත් ඕන වැඩේ තියන්න මචන් අපේ ඉන්න ගොන් හැත්ත හරිදේටත් සාදු කියනවා වැරදේට සාදු දෙකක් කියන හරි එන්න එතන පොලි ප්‍රශ්නයක් තියෙන නැ ඔය මේ හාමුදුරුන්ට මේව කරන්න පටන් ගතරස්ම කීපදිනට කතා කරාම කතා කරද්දි
එගොලෝ මේ එව්ව මචන් ඇත්තරම මේ ඇතමක අපි ප්‍රසිද්ධ මාධ්‍යක මොකද මම අවුරුදු 20ක් විතර මාධ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්නවා. ඔයත් මාධ්‍ය ශේෂ්ත්‍රයේ ඉගෙන ගන්නවා සහ උපාධියක් මේ තියෙන තරුණයෙක්. අපි ඇත්තටම මේ පිරිත් නූල් අතේ බැඳගෙන ඉන්නේ. අපි ඇත්තටම අපි තුන්වෙලම දෙවේල හරි මේ පන්සිල් පද 5 පුළුවන් උපරිමයෙන් රකින්න උත්සාහ කරනවා සහ ආමුදුරුවන්ට අපි පුළුවන් ගෞරවය දක්වනවා සහ මොකද අපේ නිර්මල බුදුදහම රැක ගන්න ඕනින්ද මේ කාරණාවට පස්සමල්ලි අපි හොයලා බැලුවම යකෝ හෝමාගම උසාවියේ නඩුවක් තියෙනවා හොරණක් තියෙනවා හොරණක් තියෙනවා මේ දැන් මේ මේකට පොඩ්ඩක් කලින් මම ඇහුවා හොරණක් තියෙනවා හොරණ තියෙනවා වගේ ඒ හෝමගමත් නඩුවක් තියෙනවා හොරණක් තියෙනවා ඒ තොරතුරු ඒ සියලු දේවල් සාක්ෂි සහිත අපි ගෙන්න ගත්තා. හරි දැන් මේ බැලුවම තියෙනවා මේ මොනවද දන්නවද තියෙන්නේ? දැන් අර මේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් උදම්ව ඉදමක් පූජා කරනවා. ඒ පූජා කරන්නේ මොකටද? මට මෙහෙමත්යක් තියෙන නිරෝධය හැනද ඒ කියන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනකන් අපේ උන්ගේ හිත උසලා ගලිගම ඥානාදීප හාමුදුරුවෝ ගහන්නේ මැච් එකක් නෙමෙයිද? අනිවාර්යයෙන්. නැද්ද? පැහැදිලි මැච් එකක්. ඒක ගන්න ඒක කරනවා කියන්නේ යා කෙලින්ම හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි බිස්නස්මන් කෙනෙක්නේ. ඊගාට නවනවා කියන්නේ. ඕකේ මචං මෙහෙම දෙයක් තියෙනවා. මට ෆොටෝස් වගේක් ආවා. හරිද? දැන් පොරට මචං ඕස්ට්‍රේලියාවේ ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් තියෙනවා. නෑ. හරි? මොකද මට ඥානසාර හාමුදුරුවෝ වාහනයක් පැදලා මාට්ටු වෙලා ඥානසාර හාමුදුරුවෝ බුදු බලය හරි පට්ට ගැව්වනේ. අමාදහර හරි මේ මුකුත් නැතෝ පට්ට රිදෙන්න ගැව්වනේ. ඒ මොකද ඥානසාරලා රැඩිකල් විදියට කතා කරපු ඉඳලා මචං. මුන් පින්වත ඕම කියලා බන කියලා ඔසීවල මචං ඩ්‍රයිවිං ලයිසන්ස් තියමුගිමු. හිතරනකො කොච්චර නේ හරිද? අර අපේ බෞද්ධම්මලා ශ්‍රද්ධාවෙන් එහෙම දීපු සල්ලි වියදම් කළා මචං. වංකම කියන්නම් අපි මේක කතා කරන්නේ පැහැදිලි සාක්ෂි ඇතිව. මොකද මේ මංගා ෆොටෝස් තියෙනවා. මේ ෆොටෝස් ටික ඇත්තටම අපිට මේ නෑ පෙන්නන්න නෑ ලීගල් ඇක්ෂන් එකක් ආව පෙන්නමු. හරිද? මේකේ තියෙනවා මචං ඊට වැඩිය දැන් මේ දැන් කට්ටිය කියන්නේ මෙච්චර සල්ලි කොහෙන්ද? ඒ සල්ලි කොහෙන්ද? ඒ සල්ලි කොහෙන්ද කියලා අහනකොට ඔයාට මතකද මල්ලි පෞගේ කාලේ අත්අඩංගුවට පත් වුණා ඔය ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක වන කියපු ස්වාමින් වහන්සේ නමක් මද්‍රව්‍යත් සමග අත්අඩංගුවට පත් වුණා. ඒ අත්අඩංගුවට පත් වෙච්ච කියන්නේ ගණේ කන්දේ කියලා කියමු. නොකියා කියමු. හරි ගණේ කන්දේ ඇල්ලුවනේ. ඇල්ලුවේ ඩ්‍රග්ස් කේස් එකකට. ස්ටඩි කරගෙන යනකොට ඥානෙයි ගලෙයි ඔසී පූල් එකේ ඉන්නවා සැපේ. හරිද? ෆොටෝස් තියලා මචං සට ගාලා. හරිද? ලෝකේ තියෙන මේ කොල්ලෝනේ. හරි? දැන් බයි මම සාසව ගන්න එක හරි. අන්නේ එක ගැන පට්ට කේස් එකක් තියෙනවා. අර මොකද්ද අපි කියන්නේ අර අම්මලාගේ බුද්ධාලම්බන ප්‍රීතිය විකුණලා මේ පූල් එකේ පීනනවා වගේ කතාවක් නේද? එහෙම උත් කියන්නේ මිනිස්සු ඔය දැන් හොරණක් තියන්නේ මේ අක්කර ගානක මේ ඉඩමක් මැද තමයි හදලා තියෙන්නේ. මොකක්ද හදලා තියෙන්නේ? ඒ කියන්නේ සීල සුවර්ණයි වකුල මාසයයි. දැන් අලුතෙන් හැදුවා මේ සිදුවත් කුමාරයා මම ඇඟිල්ල දන්නේ නැහැ මෙහෙම හරි කොහොම හරි තියෙන්නේ අර ඒක මේව කරගෙන පිළිම විශාල පිළිමත් එක්ක ඈහෙන ලොකු අක්කර මං හිතන්නේ 10ක් විතර 10ක් මම ප්‍රමාණය දන්නේ විශාල පන්සලක් හදලා තියෙනවා. ඉතින් ඕකට මිනිස්සු වෙනවා. නෑ අපේ මිනිස්සු හරි අපේ මිනිස්සු හරි පව් මචං. පව්. ඒ පව් හින්දා තමයි එන්නේ. ඊළඟට අපිට කතා කරනවා මේ තව දෙයක් තියෙනවා. දැන් මෙයත් එක්කම සීන් එකේ ඉන්නවා මචං වීරතුංග කියලා ගණකාධිකාරීවරයෙක්. උන්වහන්සේගේ මේ කවුද මොකද ඒකට අපි කියන්නේ accountants අපි සිංහලෙන් කියමු accountant කියලා. ඔඩිට් කරනවා කියලා කියමු. ඔඩිට් කරලා සිංහලෙන් ඔඩිට් කරනවා කියලා කියමු. හරි? ඔඩිට් කරන කෙනා ගණකාධිකාරීවරයෙක් සීන් එකේ ඉන්නවා. ඉතින් එයාට විරුද්ධවත් මචං පැමිණිලි තියෙනවා. හැබැයි ඉතින් පැමිණිලි එයයි මෙයයි ඔක්කොමත් එක්ක තියෙන මේ සාක්කියත් එක්ක පැමිණිලි තියෙදි පොඩි අර මේ මරණ තර්ජන සීන් එකකුත් යනවා. ඒ මරණ තර්ජන සීන් එක එනකොට මචං අපිට ටැලි කරගන්න පුළුවන් අර ගණේ කන්දේ
එයයි. ඩක්ස් ඩීල් එකයි ඒ අවට පරිසරය එක්ක හැදිච්ච දේවලුයි ඒ සියලු දේවල් එක්ක අපිට ඒක එහෙම ඒනම් ඒක ඇත්ත වෙන්න ඇති කියන තැනකට මේ ගේන්න පුළුවන් එකකුත් තියෙනවා. ඊට පස්සේ අපි මෙයා ගැන කතා කරොත් මචං දැන් ඔසීවල ඔයා අන්න ඔයාමට කිව්වා මේ ඔසීවල ඉන්නේ මම මොකද ඒ කියන්නේ ඔසීවල කොහොමද ගියේ? ඔසීවලට මචං මෙහෙමනේ සිවුරක් දාගත්තාට පස්සේ ගොඩක් ඔය අපේ පිටරටවල ඉන්න කට්ටිය බලහොඳයි ස්පොන්ස කරනවන තොට එක වීසයක් තුනට පස්සේ එහෙම ඒගැන සාමාන්‍ය ක්ලාසය ගන්න දෙද පිස්සුද යන්න සැපේ යන්නේ සැපේ යන්නේ ඒගන්නේ බිස්නස් ක්ලාස් එක බිස්නස් නේ එක මොකක්ද කියන්නේ ඊට වැඩිය ඊට වැඩි අර හාන්සි වෙලා හැම යන්න පුළුවන් එකනේ මාන්සි නැතුව හාන්සි වෙලා යන්න තියෙනවා ඒ වගේ ක්ලාසි වල එයා යනවා හරි එයාට ඇඳිච්ච මේ එයා ගොඩක් වෙලාවට මචන් කරේ අර ස්වාමීන් වහන්සේලාට කැන ගිලන්ව ඉන්න ස්වාමීන් උදව් කරන්න ඔයා හිතන්නකෝ අය ගමේ පන්සලේ හාමුදුරුවෝ වයසකයි කරගන්න දෙයක් නැහැ ගුරු ගෝල කෙනෙක් නැහැ වැඩි කරගෙන නැහැ ඇත්තටම ශාසනය වෙනින් ශාසන උන්නතම වැඩ කරපු ස්වාමීන් වහන්සේ වයසට යන හරි ගමේ දායකවල පන්සලට ගිහලා අපිට උන්වහන්සේව බලා ගන්නත් බෑ කක්කටික චූටික අපිට අස් කරන්න බෑ අඳන කඩේ අපිට හෝදලා දෙන්න බෑ හරි උන්වහන්සේගේ වයසගුණාම් බෙහිට්ටික වෙලාවට දෙන්න බෑ අපි ගිහි ජීවිතයක්නේ ගත කරන්න එහෙම නාම ඔන්න ගලිගමුවේ පටන් ගන්නවා ඒ බිස්නස් අනේ අර ගම්වල ඉන්න පාසකම්වල මොකක්ද කරන්නේ අපේ හාමුදුරනේ ඒ වහන්සේ ශාසනය වෙනුවෙන් සෑහෙන කොටසක් කරනවා කියලා හිතාගෙන හරි අර වයසක හාමුදුරු ටික ගෙන බාර දෙනවා එක ගමක පන්සලක් ලංකාවේ ග්‍රාමනිලධාරි වසම් තියෙනවා මචන් 14022ක් ග්‍රාමනිලධාරි වසම් පන්සලක් තියෙනවනේ මචන් අනිවාර්යෙන් තියෙනවනේ එකක් අඩුම එකක් තියෙනවනේ අඩුම එකක් තියෙන්නේ මම නිකන් කියන්නේ අඩුම එකක් තියලා මචන් 14022න් ආමුදු 14022ක් මාසෙට මචන් රුපියල් 10000ක් දීලා අනේ නාමදීප හාමුදුරුවෝ අපේ ලොකු හාමුදුරුවෝ පියපත් වෙලා ඉන්නේ බලාගන්න කිව්වොත් නම නිකන් කියන්නේ 14022 වැඩි කිරීම 10000 අවම ගාන ඒ අර අඩුම ගානට දාලා නෙම කියන්නේ හිතපන්කෝ ගහලා තියෙන මැච් එක හරි නැත්තම් කීයක් ගන්නවද 10ක් නැත්නම් නෑ එහෙම නෙවෙයි අපිට ගන්න බෑනේ අපි ඔකට ගිහිල්ලා නෑනේ හරි අපි කියන්නේ අවමේ රුපියල් 10000ක් කියන්නේ දැන් ඔබ බෝඩිමක ඉන්න කොල්ලෙක් ඉගෙන ගන්න ඇවිල්ලා රුපියල් 10000ක් කියන්නේ මචං මොකද්ද කියලා උඹට තේරෙනවනේ හරිද තුන් වේල කන්න පුළුවන්ද දවස් 10ක් බෑනේ හරිද එතකොට රුපියල් 10000 කියන්නේ මොකක්ද අපි කියන්නේ මාසෙම 10000 ගාන ගත්තා එතකොට මෙහෙම දෙයක්ත් තියෙනවා අර හාමුදුරුවෝ ගෙනල්ලා පන්සලෙන් ඒ කියන්නේ ඒ ගමේ දායක සභාව මේ පන්සලෙන් 10000ක් ගෙවනවා එතකොට මෙයා හම්බ කරලා තියෙනවා මචං ඒ හාමුදුරුවෝ විකුණලා ආනේ දෙහිවල මේ නිරෝධ හාමුදුරුවෝ දිලන් වෙලා දැන් ඇවිල්ලා තියෙන්නේ හරි උන්වහන්සේව බලාගන්නෙත් අපි තමයි අපි මේ අපේ සේවේ එතකොට වටෙන් පිටෙන් හම්බ කරන ටික කොහොමද ප්‍රොෆිට් අර කියන්නේ සුද් ඒ ගැන මොකක්ද කියන්නේ සුද්ධලාභේ අර මොකක්ද කලින් ප්‍රොෆිට් කීයද කියලා කියද්දි කියලා අපේ ඥානදීපගේ ඥාන තියෙන ඔය භික්ෂු ගිලන් ආරාමේ ප්‍රොෆිට් කීයද කියලා ප්‍රොෆිට් දැන් හරි දැන් ඉඳහන්කෝ දැන් මේක ඉවර කරන්නත් ඕන මට තේරෙන විදියට රෙකෝඩින් එක බැලුවම විනාඩි 15ක් වගේ දැනට ගිහිල්ලා තියෙනවා හරිද මේක ඉවර කරගන්න ඕනේ දැන් මයිනා වගේ මමනේ කතා කරේ හරිද දැන් මයිනා වගේ මම ඔබ දැන් ওই වැඩේ මචං ඥානදීප හාමුදුරුවෝ මෙහෙම කියද්දි නෑ බොරු කියන්න එපා අයියා නම් බලන් සීන් එක දාලා ඔබ විස්තර වගේ හොයාගත්තනේ අන්න ඒ ටික කියහන්කෝ දැන් හොයාගත්තා ගලිගමුවෙන් ඥානදීප හාමුදුරුවන්ට මොකක්ද තියෙන චෝදනාව උන්න හැමෝම අහනවනේ මොකක්ද චෝදනාව වක්කුල මහසෑය සහ සීල සුවර්ණ භික්ෂු මන්දස්ථාන යනාදී දැවැන්ත පුණ්‍ය ව්‍යාපෘති සඳහා දේශීය විදේශීය ජායකයන්ගේ මුදල් රන් රිදී ඇතුළු පරිත්‍යාග අරගෙන තියෙනවා හරිද පැමිණිල්ලට අනුව චෝදනාව වෙන ජනතාව තැබූ අසීමිත විශ්වාසය බිඳ දැමීම මෙම ආධාර මුදල් මොකද්ද ඒ හම්මුණු රත්තරන් සල්ලි මුතු මැණික් ඔක්කොම තමන්ගේ අයථා ලෙස තමන්ට ඕන විදිහට පරිහරණය කරලා තියෙනවා. ඕක තමයි ඒ සාංගික කරනවා කියන්නේ ඒ සාංගික කරු ස්වාමින් වහන්සේට
පරිහරණය කරන්න බෑ අපි දන්න බුද්ධාගම බුද්ධාගමන. ඒ සාංගික කියන්නේ බුදුන් සරණගිය මහා සංඝරත්නය වෙනුවෙන් අම්මට උද මේ දීපු රත්තරන් මුණු මැටි ටික මචං ඥානදීපම ගත්තා කියන්නේ ඊට පස්සේ ඉදන්නකො කොහොම සාංගිකද කියලා මේ ඊට පස්සේ බෑ ඥානදීපන් කියමු. ඥාන එහෙම කියන්න පුළුව. ඊට පස්සේ මේ මොකක්ද ඒක තියෙනවා හරි ඒම චෝදනාවත් තියෙනවනේ මොනවද වත්කම් විදිර රැස් කල්ල තියෙන්නේ ජනතා ආධාර මුදල් යොදාගනිමින් දේශී විදේශීය වශයෙන් විවිධ පුද්ගලන්ගේ නම් යටතේ වත්කම් රැස් කරලා ඒගැන ජනතාවකින් සල්ලි ගන්නවා ඔයාගේ නමින් ඉඩමක් දානවා මගේ නමින් ඉඩමක් දානවා ඒ මරගෙන එහෙම තියෙනවා කියලා දැන්ට ඔප්පු වෙලා තියෙනවා දාලා අපේ යාළුවෙක් වෙන රංග කියලා මංගුල ඩොනේට් එකක් දෙනවා දෙනවා අර ඌ මචං ඒ ඩොනේට් එක තියාගන්න නැතුව ඒක උඹේ නමින් අර වෙන තැනකින් බ්ලා බ්ලා උදාර ඒ නම් වලින් ඉඩම් අරන් තියාගන්න එතකොට අහුවෙන්නේ නැහැ ඊට පස්සේ ඊළඟ එක දීපල විකිනීම ආම්දුරගෙනට දීපල් වට තේරෙන්නේ දීපල විකිනීම දායකයන් විසින් පරිත්‍යාග කරලද ඇතැම් දීපල දායකයන් විසින් පරිත්‍යාග කරලා ඇතැම් දීපල විකුණා මුදල් බවට පත් කරලා ඒ කියන්නේ ඉඩම් දුන්නට පස්සේ දායකයෝ දන්නේ නැහැ විකුණලා සල්ලි අරගෙන ඊට පස්සේ අධිකරණ මේවලට අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තින අර කලින් කිව්වගේ හෝමගම හොරණයි දෙකම අරන් තියෙනවා හොඳ වැඩේ කියන්නේ එකවුන්ටින් මාස්ට ගලිගම හාමුදුරුවන්ගේ එයත් ස්B වීරතුංග කියන එක්කෙන නීති විරෝධී මුදල් ගණුදුන පිළිබඳ හඬ පටයක් සාක්ෂි ලෙස ඉදිරිපත් වෙලා තියෙනවා මතන මේ ගැන CID පැමිණිල්ලකුත් තියෙනවා සහ බුද්ධ ශාසන අමාත්‍යය ගැන CIDගෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයට යවල තියෙනවා ලියුම මේක පිළිබඳව මේ විභාග කරන්න කියලා ඕක මච මට තියෙන මාර ප්‍රශ්නයක් මට මේ තව තියෙනවා දෙක මල්වතු අස්ගිරි මහා ත්‍රෛනිකායක මහානායකවරු ඇයි මේ ගැන කතා කරන්නේ ඒක මේ අපි අවධාරණය මේ අවධාරණය කරනවා ඒක මංහිතන්නේ මම YouTube සංවාදයක මං බැලුවා මේ එයාව මංහිතන්න නිකායෙන් නිර්වා තිබුණා කියලා මොක්කරී එකත් තිබුණ මං අර මොක YouTube චැනල්ල එක තිබුණු එක ඒක පිළිබඳ හරි අවබෝධයන්න හැ ඒවගේම දැම්ම අර අය කිව්වගේ කලින්ම ඔස්ට්‍රේලියාවේ ඉන්නවා කිව්වනේ මේ මොකක්ද ස්පින්බල් හරි මොක්කරි මෙන මේ නගරයක ඉන්නේ එයා නිවසක් කරගෙන එයා සල්ලිවලට අර ඒගෙන එයා සල්ලිවලට ගන්න මෙහ උන්ඩියල් දාලදන හැබැයි ඒක මේ වෙලා නැහැ කියලා කියන්නේ පන්සලක් හදන්න හදනවා දැන් එහි ගෙදර අම්මලු ඒ කියන්නේ මෙහි බ්‍රාංචයක් එහි ඕපන් කරන්න තමයි යන්නේ සීවලන් ඉතින් මචන් පොඩි යමු හරක් ටිකක් ඉන්නේ ඒක අපිට හිතාගන්න පුළුවන් පෞගිය මැතිවරණ කාලේ හිතාගන්න පුළුවන් ඒ ගැන බුත් කියන්න නමුත් මේ එක දෙයක් මම දන්නවා මම හොයලා බැලුවා ලංකාවේ තියෙන කිසිදු ලංකාවේ උත්තරීතර අධිකරණ පද්ධතියේ තියෙන කිසිදු නඩුවකට අපි මෙයාව විත්තිකරුවෙක්නේ සැකරුවෙක්නේ විත්තිකර වරදකරුවෙක් කියලා අපි කියන්න බෑනේ මෙයා වැරද්දක් නැත්තම් ලංකාවේ තියෙන උසාවිවල නඩුවලට මෙයා ඉදිරිපත් වෙන්න ඕන හරිද වැරද්දක් කරලා නැත්නම් අපි මං වැරද්දක් කරලා නැත්නම් එන්න ඕන නමුත් මෙයා පැහැදිලිව අපි හොයලා බැලුවා වගකීමෙන් කියන්නේ මෙයා කිසිදු නඩුවකට ඉදිරිපත් වෙලා නැහැ අපි වැඩේ ඉවර කරමු අර මේ අර කවුද මලන් කල්පතගේ එන්ඩ් එකේ මචං එන්ඩ් එකේ තියෙනවා බනටත් වඩින්න 20ක් ගන්නවා ඒක ප්ලේ කරලාම ඉවර කරමු ශාන්තිය කොහොම ලබන්නද සම්බුදු හිමියන් හුරු කළ තනතුරට මරා ගන්නවා මෙහි මා සංඝරත්නයත් ගරුතර කේන්ති විනාශ වීමයි මනුස්සකම් යුතු කරු කළ මස් කඩේ ලොකුටම ගහලා තිබුණේ බෝ සමුදුගේ පිහිටයි කරුතර සාදු කරන උනුයි හයියම කියන්නේ සාදු උපාසකයි වගේ පේන උන් කරන්නේ මලක දාතු දැන් බනට වඩින්නත් 50ක් ගන්නවා සාදු සාදු ඉන්නත කියන්න දෙවරක් සාදු විසුණුන් අද ධර්මයේ කාටද පරිසම්දුන්නේ කර්මය ස්වභාව ධර්මයේ වංශන උන්දල සීකර ගනින්න මරණය මේ කියන කතා හෙන පරණය අපිමයි තෝරගතේ උත්තේ වර්ණය සසර කරන්නේ කොහොමද අපිට බුදුන්ගේ සරණය අපිට බුදුන්ගේ සරණයි එහෙනම් අපිට බුදුන්ගේ සරණය මේ සිල්වේදී පරුවන් ගත්ත කට්ටිය ඔක්කොම කරන්නේ ධාතු වැඩ කියලා මේක බලලා අපි කියන හින්දා නෙමෙයි තේරුම් ගන්න එහෙනම් ඉතින් ඥානදීප කෙනෙක් කවු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ගෙන් එන්න ජය වේවා